iPhone හැමෝටම ඔයාගේ WordPress වෙබ් අඩවිය Google එකේ ලේසියෙන්ම රෑන්ක් කරගන්න ඕන නම් ඔයාගේ site map එක Google Search Console එකට හරියටම එකතු කරන එක ගොඩක් වැදගත්. අද වීඩියෝ එකෙන් අපි බලමු all-in-one SEO plugin එක භාවිතයෙන් site map එක අරගෙන Search Console එකට submit කරන්නේ කොහොමද? ඒ වගේම Search Console එක හරහා ඔයාගේ site එකේ performance සහ index වෙච්ච pages බලන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ WordPress dashboard එකට log වෙන්න. ඊට පස්සේ site menu එකෙන් all-in-one SEO කියන එකට ගිහින් site maps කියන එක ක්ලික් කරන්න. මෙතනදී ඔයාලට general site map කියන section එක බලන්න පුළුවන්. ඒකේ තියෙන open site map කියන button එක ක්ලික් කළාම ඔයාගේ site එකේ site map index එක වෙනම tab එකක open වෙනවා. මෙතනදී post, page, category වගේ ඔයාගේ site එකේ තියෙන ඔක්කොම links වෙන වෙනම site map වලට වෙන වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු Google Search Console එකට. Search Console එකට ගිහින් ඔයාගේ correct website එක select කරගන්න. ඊට පස්සේ වම් පැත්තේ තියෙන menu එකෙන් site maps කියන එක උඩ ක්ලික් කරන්න. මෙතන add a new site map කියන තැන ඔයා කලින් ගත්ත site map URL එක type කරලා submit කියන button එක ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා submitted site maps යටතේ status එක success කියලා වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු Google Search Console එකෙන් site එකේ විස්තර බලන්නේ කොහොමද කියලා. වම් පැත්තේ menu එකෙන් pages කියන එකට යන්න. එතනදී Google එකෙන් ඔයාලට pages කීයක් index තියෙනවද කීයක් not indexed කියලා බලා ගන්න පුළුවන්. පල්ලෙහාට යද්දී pages index නොවෙන්න හේතු වෙන වෙනම බලා ගන්න පුළුවන්. යම්කිසි issue එකක් fix කළාට පස්සේ validated fix දීලා ඒක Google එකට inform කරන්නත් පුළුවන්. ඊළඟට insight section එකට ගියාම ඔයාගේ site එකට save and travel in ලැබෙන clicks, impressions ගණන, trend වෙන content සහ වැඩිපුර traffic එක එන countries මොනවද කියලා ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම experience යටතේ තියෙන core web vitals සහ HTTPS section වලින් ඔයාගේ site එකේ speed එක සහ security එක හරියටම වැඩද කියලා check කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි තාම ලේසියෙන් ඔයාගේ WordPress site එකේ site map එක Google Search Console එකට එකතු කරලා site එකේ performance track කරන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න, share කරන්න, SEO සහ WordPress ගැන තවත් මේ වගේ වීඩියෝ බලන්න මේ page එක follow කරන්න අමතක කරන්න එපා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අල්ලහෙන් comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.